තිබෙනවා තරගය. මේ තරගයේ ජයග්‍රාහකයන් සමගින් මුණ ගැසෙන වීනස් බොලොඤ්ඤා නායකවරයා කාසියේ වාසිය මිකරගෙන ඔහු ඇරයුම් කළා ප්‍රතිවාදී කුරුණෑගල නීට් කණ්ඩායමට පන්දුවට පහර දෙපසලා පන්දු වාර දෙකයි පන්දු වාරයකට පන්දු පහයි නම් එක් ඉනිමක් විනාඩි 7කට සීමා වන වගයි තරග සංවිධායකවරුන් දන්නවා සිරිනි. ආරම්භක සුසංයෝගයේ ලයිරු චන්දිමාල් සමගින් ලයිරු චන්දිමාල් සමගින් සාහන් ක්‍රීඩා බෝබේට අවතීර්ණ ආරම්භක සුසංයෝගයේ විනිසුරන් දෙපළ උපරිම සහයෝගී කණ්ඩායම් දෙකේ ලබාගෙන හැකි ඉක්මනින් තරගයට අවතීර්ණයක් ලබා දෙනමින් දන්වා සිටනවා. ආරම්භක පන්දු වාරයේදී අත්කිරේ බසදා කැඳවා තිබෙනවා. අංක 16 නිල ඇඳුමට හිමිකම් කියන ක්‍රීඩකයා. පැතුම් තරංගව කැඳවා තිබෙන්නේ ප්‍රථම පන්දු වාරයේදී අත්කිරේ බසදා මේ තනමල් විල ප්‍රදේශයේ නැක්කප් කියන ක්‍රීඩකයා. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් වෙරසාතක පන්දුවක් නැහැ අවකාශය. පැවැන්ත පාරක් විද පියමාන් කරන්නට තාරක රඳවා සිටනවා ලොං ඔන් කලාපේ රඳවාගෙන කව කොන කලාපේ රඳවා සිටනවා. පන්න ප්‍රදේශයේ නැක්කම් කියන ක්‍රීඩකයා මොහමඩ් රාෂිඩ් රඳවා සිටිනේ. තිල්න සමරතුංග කඩුල පිටුපස්ස රඳවාගෙන රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පැවැන්ත පොල් පාරක් දිහත් කරනවා මෙඩිකට් සා කව කොන අතරින් ලකුණු 6ක් එක්කාසු කරගන්නා මේ දකුණත් පිටි කරුවා ලයිරෝ චන්දිමාල් තාරකයට අවතීර්ණයක් සන්ටුවන් කරනවා. වීනස් බොලොඤ්ඤේ කණ්ඩායමට එරෙහිව ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි තාරකය අප රැඳී සිටිනේ ප්‍රථම පන්දු වාරය තුල. සියලු කණ්ඩායම් මාතනේ වීනස් බොලොඤ්ඤේ පානදොර සුපර් ෆැෂන් කණ්ඩායම් දෙක හෙට දිනේදී දකුණු පළාතේ තරග වදින ඇති අටලුගම තරග මාලාව 2,25,000 තරග මාලාව වෙරසාතක පන්දුවක් නෑ අවකාශය ලකුණු බරේ වෙනසක් සිදු කරන්න විස්තර විචාරක අන්තයේ සිට එවර දාර්ශනීය ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පාරක් දිහත් කරවා මේ දකුණත් පිටිකරුවා ලයිරෝ චන්දිමාල් ක්‍රියාත්මක වන ප්‍රථම පන්දුව හෙළ ලයන්ස් නායකවරයා ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන්න කාසියේ වාසිය උරංගා බැලී බසදා රයිට් ආම් රාවුද විකට් ආකාරයෙන් වෙරසාතක පන්දුවක් පිට පරාජය කරමින් කඩුල් රකින්න අතර ඒ අතර වාරේ නැහිඩ ප්‍රස්තාව ලකුණු පුරේ වෙනසක් සිදු කරන්න ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි කඩුළු 1යි දැවී ගිය ආඹුව තුල බැරගම යක්ෂයා යන අනුවර්ත නාමයෙන් ප්‍රචලිත වූ ක්‍රීඩකයා. විස්තර විචාරක අන්තයේ සිට ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් වෙරසාතක පන්දුවක් ස්කාලෙන් අන්තරයි පන්දු පහර තිලින සමරතුංග පන්දුව රැක ගන්නා විට ලකුණක් වෙත දෙවන ලකුණ වෙත පියමාන් කිරීමට රැයිඩ ප්‍රස්තාවයේ අතර වාරේ දෙවන කඩුලක් බිඳවට කුරුණෑගල නීට් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි කඩලු 2යි තරගය අප රැඳී සිටිනේ දෙවන පන්දු වාරය තුල රුචිර නලින් මාතා සමගින් සචිත් තේනුවර විනිශ්චයකාරන් දෙපළ මේ තරග මාලාවේ පූර්ණ විනිශ්චය ධූරය ලබා දෙනවා ඇති. කඩා දෙක බෑගික් පරිත් තාරකයට අවතීර්ණයක් ලබා දෙන මිනිස්සුන්ගේ තීරණයට අවනත ලකුණු පුවරුව ලකුණු 15යි කඩුළු 2යි තාරකය අප රැඳී සිටිනේ දෙවන පන්දු වාරය තුල. තවත් පන්දු දෙකක ඉතිරියක් තිබෙනවා කුරුණෑගල නීට් කණ්ඩායමට ලකුණු අතරට ගමන් කරන්නට. පන්දු යවන්න රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් වෙරසාතක පොල් පාරක් දිහත් කරනවා කව කොන දෙස්සෙන් ලකුණු 6ක් එක්කාසු කරගන්න. තාරක සූදානම් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන්
ප්‍රධාන විනිසුරුතුමාට පාසු කර පිළිවෙල නොපාතින ෆෝටෝස් පාදෝඩ ඕෆ් ඩ්‍රයිව් පාරක් දියත් කරනවා ලොං ඔෆ් කලාපය හරහා ලකුණු 6ක් ලයිර චන්දිමාල්ගේ පිටුවෙන් එක්කාසු කර ගන්නා විට පන්දු වාර දෙකක නිමාව සනිටු වන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි කඩලු 2යි ලකුණු දෙකක් වාසනාවන්ත යුග දිවියක් ප්‍රාර්ථනා කරනවා වෙනස් බොලජේ කඩාවේ ආරම්භක වමත් පිටිකරුවා නිශ්ශාන්ත වීරකෝන් ලකුණු 28ක ජයග්‍රාහී ඉලක්කයක් සාතක පන්දුවක් ස්කාලෙන් කලාපනේ පන්දු පාර වේගවත් ලකුණකටයි පැති මාරු එක්කස් වෙනවා ප්‍රථම ලකුණ 9ක් තුළ ජීවන් සූදානම් විස්තර විචාරක අන්තයේ සිට රයිට් අබෝවද විකට් ආකාරයෙන් එර සාතක පන්දුවක් පිට තාග්‍රේ දැවටුණු පන්දුව සුරේගේ උඩ පන්දුව රැක ගන්නා විට නිශාන්ත වීරකෝන්ගේ ඉනිමෝනි බාඩ පත්‍රා වෙනස් බොලොඤ්ඤේ කඩාවේ ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි කඩලු 1යි ජීවන් සූදානම් මේ රයිට් අබෝවද විකට් ආකාරයෙන් මේ දකුණත් මාධවේගේ පන්දු යවන විස්තර විචාරක අන්තයේ සිට ප්‍රධාන විනිශ්චයකාර බවට පාසු කරමින් දැවන්ත පොල් පාරදියත් කරනවා කව කෝණ කලාපයෙන් ලකුණු 6ක් මොහමඩ් රාෂිඩ්ගේ පිටෙන් එක්කාසු කර ගන්නා විට මුල් එවර දැවන්ත පොල් පාරදියත් කරනවා කව කෝණ දෙසින් රාෂිඩ් අනගි භවනීය සේවාවක් ඉටු කරනවා වීනස් බොලොඤ්ඤේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා ඉහළ ගොස් නලින් මහතා පාසු කරමින් නීති විරෝධී පන්දුවයි පුල් පාරදියත් කරන්නේ උඩ පන්දුවක් ලෙස ඇදී ගියත් ඒ අතර වාරේ අතිරේක ලකුණක් සමග ලකුණකටයි පැති මාරුව ලකුණු දෙකක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ ගොස් ප්‍රධාන විනිසුරු රුචිර නලින් මහතා පාසු කරමින් නීති විරෝධී පන්දුවයි පුල් පාරදියත් කරන්නේ උඩ පන්දුවක් ලෙස ඇදී ගියත් ඒ අතර වාරේ අතිරේක ලකුණක් සමග ලකුණකටයි පැති මාරුව ලකුණු දෙකක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ ගොස් සමානයි තවත් ලකුණු 13ක අඩුපාඩුවක් තිබෙනවා නීති අනුකූල පන්දු 6ක් තුලදී ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි තිල්න සමරතුංග මේ දකුණත් පිටිකාරුව අවනෑම තත්ත්වයක් තුළ තරගය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන පිටිකාරුව ලකුණු පුවරුව ලකුණු 15යි තවත් ලකුණු 13ක අඩුපාඩුවක් පන්දු වාරයයි පන්දු කීපයක් තුළ විකට් ආකාරයෙන් ප්‍රධාන විනිසුරු රුචිර නලින් මහතා පාස් කරමින් ඉවර පිට තාග්‍රේ දැවටුණු පන්දුව උඩ පන්දුවක් ලෙස ඇදියන්නේ ලකුණකට පැති මාරු දෙවන ලකුණත් ලබා ගන්න ඒ අතර වාරේ ලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා ඉහළ ගොස් සමාරයි දැන් තත්ත්වය පන්දුවක් තුලදී ලකුණු 9 කඩු පාඩුවක් තිබෙන අවසන් මහා තරගයේ ගමන් කරන වෙනස් බොලොඤ්ඤේ කණ්ඩායමේ කයේ පාරක් නීති විරෝධී පන්දුවක් නොවන්නට අඩු left arm over the wicket ආකාරයෙන් එවර සාතක පන්දුවක් ඉදාලෝලි අසල්නේ අවසන් මහා තරගයේ ඉදාස්සර වෙන් කරවා ගන්නවා කුරුණෑගල නීට් කරා මුළුසුම් සුබපැතුම එක්කාසු කරමින් නීට් නායකවරයා සහ හෙළ ලයන්ස් නායකවරයා වාර්තා කරන්න කාසියේ වාසුරංගා බාරේ තරග මාලාවට අත්ව බැඳගත්තා වූ තිලින සමරතුංග නිශාන්ත වීරකෝන් ප්‍රමුඛ වෙනස් බොලොඤ්ඤේ කණ්ඩායමට තදපිර ස්තුතිය
පුද කරමින් ලකී ස්ටාක් කඩාවේ අවසන් මහා තරගයේ තරග තත්ත්වයට පන්දුවෙන් පන්දු